ආයුබෝවන් හැමෝටම නැවතත් අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි සමීපව බලන්න යන්නේ නාගරික විදුලි මෝටර රථ ක්ෂේත්‍රයේ විශාල කතාබහක් ඇති කළ වාහනයක්. ඩොන්ගෆෙන් බොක්ස් EV රථය. ඔබ නාගරික වටපිටාවට ගැලපෙන සංයුක්ත, කාර්යක්ෂම සහ පුදුම සහගත ලෙස හැඩකාර විදුලි මෝටර රථයක් සොයන්නේ නම් ඔබ ඔබේ අලුත් හොඳම මිතුරා සොයාගෙන ඇති බව කිව හැකියි. අපි බලමු මේකේ මොනවාද තියෙන්නේ කියලා. මේක නියත වශයෙන්ම පෙට්ටියක්. නමුත් හොඳම විදිහට සැලසුම සරලයි, පිරිසිදුයි සහ නවීනයි. ඔබට මේ තියෙනවා තියුණු කෝණික හෙඩ්ලයිට්, අවම ඉදිරිපස ග්‍රිල් එකක්. මොකද මේක විදුලි වාහනයක් නිසා ලොකු රේඩියේටරයක් ඕනේ නැණි. සහ මේ ප්‍රමාණයට පුදුම සහගත ශක්තිමත් පෙනුමක්. මේක විනෝදජනක වර්ණ කිහිපයකින් දෙනවා. මම හිතන්නේ ඒක මේ වාහනේ නාගරික හැඩයට තවත් අලංකාරයක් එකතු කරනවා. මේ සංයුක්ත ප්‍රමාණය දිහා බලන්න. මේක පාක් කරන එක හරිම පහසුයි. නමුත් ප්‍රමාණයට රැවටෙන්න එපා. ඩොන්ගෆෙන් මේ පුංචි පැකේජිය තුල කපටි විශේෂාංග කිහිපයක් ඇතුළත් කරලා තියෙනවා. හොඳයි අපි ඇතුළට යමු. ඔබට පුංචි ඉඩකඩ අඩුවක් දැකීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් අවංකවම මේ කාණ්ඩයේ වාහනයකට පුදුම සහගත ලෙස ඉඩකඩක් දැනෙනවා. ආසන සුව පහසුයි. ඉදිරිපස සාමාන්‍ය ප්‍රමාණයේ වැඩිහිටියන්ට ප්‍රමාණවත් හිසට සහ කකුල් වලට ඉඩකඩ තියෙනවා. උපකරණ පුවරුව පිරිසිදු සහ භාවිතයට පහසුයි. ඔබට මෙතන ඩිජිටල් උපකරණ සෙට් එකක් තියෙනවා. සහ මැද ඔබේ මාධ්‍ය සහ ගමන් මාර්ග පාලනය කරන හොඳ ඉන්ෆෝටේන්මන්ට් තිරයක් තියෙනවා. මේක ටෙස්ලා එකක තරම් විශාල තිරයක් නෙවෙයි. නමුත් නාගරික ගමන් සඳහා හොඳටම ප්‍රමාණවත්. සහ දක්ෂ ගබඩා පහසුකම් අනිවාර්යෙන්ම. දොරසාක්කු, මධ්‍යම කොන්සෝල් ප්‍රදේශයක් ඔවුන් සෑම අංගලක්ම උපරිමයෙන් භාවිතා කරලා තියෙනවා. දැන් පසුපස ආසන ගන්න. මෙතන ටිකක් හිර වෙනවා වගේ දැනෙන්න පුරුවන්. නමුත් කෙටි ගමන් සඳහා හෝ ළමයින්ට නම් මේක හොඳටම ප්‍රමාණවත්. මේක සම්පූර්ණ 4 දෙනෙකුට වාඩි වෙන්න පුරුවන් වාහනයක් විදිහට ගත හැකියි. සහ බූට් එක මේකෙන් ඔබේ මුළු බඩු ටිකම ගෙනියන්න බෑ. නමුත් සිල්ලර බඩු, බෑග් කිහිපයක් හෝ කුඩා ගමන් මල්ලක් සඳහා නම් මේක හොඳටම ප්‍රයෝජනවත්. මතක තියාගන්න, මේ මෝටර රථය නිර්මාණය කරලා තියෙන්නේ නගරයට, රටහරහා ගමන් සඳහා නෙවෙයි. හොඳයි. මේක පෙරුණෙන් ලස්සනයි. ඇතුළතත් ප්‍රයෝජනවත්. ඒත් මේක කොහොමද ධාවනය වෙන්නේ? ඒකයි නියම ප්‍රශ්නේ නේද? රිය පැදවීමේදී ඩොන්ගෆෙන් බොක්ස් EV රථය නාගරික විදුලි මෝටර රථයකින් ඔබට අවශ්‍ය වන දේමයි. සුමට, නිහඬ සහ ආරම්භයේදී පුදුම සහගත ලෙස වේගවත්. විදුලි මෝටර රථවලට සෑම විටම ක්ෂණික ටෝක් එකක් තියෙනවා. බොක්ස් EV රථයත් ඊට වෙනස් නැහැ. මේකෙන් රථ වාහන තදබදය අතරින් රිය පැදවීම සහ නගරයේ වේගයෙන් ධාවනය කිරීම පහසු වෙනවා. සුක්කානම සැහැල්ලුයි. ඒ නිසා පටු ටැන්වල සහ වාහන නැවැත්වීමේ ස්ථානවල පහසුවෙන් හැසිරවන්න පුරුවන්. සස්පෙන්ෂන් එක නගරයේ පාරේ ගැටිති සඳහා සකසා ඇති බවක් දැනෙනවා. ඒවා අධික ලෙස උස් පහත් නොවි හොඳින් අවශෝෂණය කරගන්නවා. සහ දුෂ්ටතාව විශිෂ්ටයි. ඒ විශාල ජනේල නිසා. ඕනෑම EV එකක් සඳහා පරාසය ප්‍රධාන සාධකයක්. ඩොන්ගෆෙන් බොක්ස් EV රථය දෛනික ගමන් බිමන් සහ වැඩ කටයුතු සඳහා ප්‍රමාණවත් වන හොඳ පරාසයක් ලබා දෙනවා. නිශ්චිත සංඛ්‍යා, මාදිලිය සහ බැටරි ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. නමුත් ඔබේ නාගරික ත්‍රාසජනක ගමන් සඳහා ප්‍රමාණවත් විදුලියක් ඔබට බලාපොරොත්තු විය හැකියි. නිවසේදී ආරෝපණය කිරීමේ විකල්ප සහ පොදු ආරෝපණ මධ්‍යස්ථාන සමග ආරෝපණය කිරීම සරලයි. ඉතින් ඩොන්ගෆෙන් බොක්ස් EV රථය කාටද ගැලපෙන්නේ? මම හිතන්නේ මේක නාගරික ජීවිතය ගත කරන අයට, සිසුන්ට, දෙවන මෝටර රථයක් අවශ්‍ය පවුල්වලට හෝ නගරය වටා ගමන් කිරීමට දැරිය හැකි පරිසර හිතකාමී සහ ප්‍රායෝගික ක්‍රමයක් අවශ්‍ය ඕනෑම කෙනෙකුට පරිපූර්ණයි. මේක සුඛෝපභෝගී වාහනයක් හෝ අධිකාර්ය සාධන ක්‍රීඩා මෝටර රථයක් වෙන්න උත්සාහ කරන්නේ නැහැ. මේක මොකක්ද කියන එක හරියටම දන්නවා. මදක් හැඩකාරව වැඩේ කරගෙන යන විශ්වාසදායක සරල විදුලි වාහනයක් බව. ඔබට සාක්කුවට හිතකර පහසුවෙන් නවත්තන්න පුරුවන් සහ ධාවනය කීමට ප්‍රියජනක විදුලි නගර මෝටර රථයක් සොයන්නේ නම් ඩොන්ගෆෙන් බොක්ස් EV රථය අනිවාර්යෙන්ම සලකා බැලිය යුතු වාහනයක්. විදුලි සංචාලනය මිල අධික විය යුතු නැති බව හෝ නාගරික ජීවිතය සඳහා ප්‍රායෝගිකත්වයේ සමග සම්මුති විරහිත විය යුතු නැති බව මේක ඔප්පු කරනවා. ඔබ ඩොන්ගෆෙන් බොක්ස් EV රථයකට මොකද හිතන්නේ? ඔබේ දෛනික ගමන් බිමන් සඳහා මේක සලකා බලනවාද කියලා පහත අදහස් දැක්වීම් වලින් මට කියන්න. මේ වීඩියෝ එකට ලයික් කරන්න, තවත් විදුලි මෝටර රථ සමාලෝචන සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න සහ අපේ ඊළඟ ත්‍රාසජනක ගමන අතපසු නොකිරීමට එම නොටිෆිකේෂන් බෙල් එක ඔබන්න. නැරඹුවාට ස්තුතියි. ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.